යෝ ගායිස් ඉතින් ඔයාලද බලන්න යන්නේ මගේ BR ප්ලේන්. අපි වහිමු ඉතින් ෂිප් එකකට තමයි වහිට කොහමද. බ්ලූ සෝන් තමයි මම වහින්නේ. ඉතින් බලන්නකෝ. ඇස්ස ගමන් කිල් එකක් ගහනවා. අතරින් ගන්න එක ගන්නවා අතරේ එකක් ඉන්නවා. හරි ඉවරයි. දැන් මට පිටිපස්සේ ගහනවා. එතකොට මට උඩටම ගහන්න බැරි වුණා. මම පැනගත්තා එතකොට. ඊට පස්සේ මම ගන් ටික අරගෙන ගියා එමත් ගහන්න දුරු කට්ටියට. ඔතන මොකක්වත් දුන්නේ නැහැ. එතන කිලක් ආවේ නැහැ. ඊට දැන් අතනින් මම බිමට ගිහිල්ලා යනකොට ඔතන එකෙක් ඉන්නවා. ඒක මම දන්නේ නැහැ ඌ ඉන්නවද කියලා. ඉතින් මට ඌ ගහනවා. ඊට පස්සේ මම උට කිල් වෙනවා. ඊට පස්සේ ඉතින් අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මාව අල්ලනවා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. අද වහිනෝ ඒකයි ඔයාලට මේ වහින සද්ද ඇහෙනවා ඇති. ඉතින් ආයෙත් ඔතෙන් මම බහැලා මගේ ලූට් එක ගන්න තමයි මම ආයෙ බහින්නේ. මම හැම ලූට් එක අමතක කරලා යන්නේ නැහැ. මගේ හොඳම ගන් ටික තියෙන මගේ ලූට් එකේ කියලා මම දන්නවා. නිසා මම ආයෙත් බහැලා ඔතනින් ඒක අරගෙන අනිත් පැත්තට ගියා. අනිත් පැත්තට ගිහිල්ලා ඔතන සුපිරි වලියක් යනවා. තව චුට්ටිකින් බලාගෙන ඉන්න. ඔතන යටින් යනවා. ඉතින් ඔතන හිටියොත් මට කන්න වෙනවා. ඔතන තමයි සුපිරිම වලිය යන්නේ අතන. ඊට ඔතන උඩට යද්දි ඔතන එනිමි කම්බන උට්ටත් ගහනවා. ඊට තව එකේ පැත්තකින් එනවා. මම ඔතන වෝල් එකක් ගහලා ඔතනම ඉන්න ඌ වෙනකන්. ඉතින් ඌ එන්න පොඩ්ඩක් ඉන්න ඔයනවා. ඔන්න ඔහොම තමයි ගහන්න ඕකට. ඉතින් පනින්න හැදුවේ ඌ බේරෙන්නේ. ඒත් මම පනින්න දුන්නේ නැහැ. ඊට පස්සේ මම ඔහ ගහලා ඔයගේ ආයෙමත් ගියා අතෙන්ට. අතන සුපිරි වලියක් යනවා කිව්වනේ. මොන දැන් වලියට එන්ටර් වෙන්න හදන්නේ. ඔතන තව පස්සෙත් කෑල්ලක් ඒවේ. එතකොට සුපිරි වලියක් යනවා ඔතන. ඒකට ඔතන මම එක කිලක් ගහලා දැන් ඔතනින් ගිහිල්ලා තව එකෙක් හම්බ වෙනවා. ඉතින් මොනවා ඔය ළඟටම ගිහිල්ලා තමයි ඔය ගහන්න පුළුවන් උනේ මට. දුරේ ඉඳන් ගහන්න බැරි වුණා. වෝල් එකේ ඉස්සරහට ආවේ නැහැනේ. ඉතින් ඔතෙන්ට ගිහිල්ලා ගැහුවා. ඊට පස්සේ ඔය අස්සා ගාවට එකෙක් එනවා තව පොඩ්ඩකින්. උට ගහන්න තව දැන් තියෙන ඉතින්. යාමත් යනකොට ඔන්න අස්සා ගත්ත එකෙක් උට ගැහුවා. දැන් අතනින් චූටි වෙලාවකට එනිමිට නෑනේ හම්බුණා. ඊට පස්සේ ඔතනින් තව එකෙක් හම්බුණා. උටත් ගැහුවා. ඊට පස්සේ මම අර අස්සා ගත්ත කෙලින්ම. අස්යාගෙන් යන් කියලා හිතාගෙන අස්යා ගත්තා. අස්යා අරගෙන අර පාලමට තමයි යන්න හදන්නේ. මම දන්නේ නැහැ එතන එනිමික් ඉන්නවයි කියලා. ඉතින් මම එතනට ගිහිල්ලා බලද්දි එතන එනිමික් හිටියා. ඊට පස්සේ මම උට වෙඩි තියුවා. ඌ වෝල් දෙයක් ගහගත්ත නිසා අර වෝල් මේවා කරන්න පුළුවන් ගන්න එකෙන් වෙඩි තියුවා. ඌ සැන්ටෝස් දාපු නිසා යටට යනවා කියලා දැනගෙනම එතෙන්ට ගිහිල්ලා ගැහුවා. ඊට පස්සේ ඔය අස්යාගෙන් පැන්න මේකට පැනලා ඔතන අරගේ උඩ එකෙක් ඉන්නවා. අර ටෙඩි බෙයා වගේ ඉන්නේ යන්නේ උඩ එකේ. ඌ තමයි මට ඔය ගැහුවේ. මම එතන නැවැත්තුවේ මේ ඔන්න ඔකට වෙන එකෙක් ගැහුවා. ඒ කොහෙන්ද ගහන්නේ කියලා බලාගෙන තමයි නැවැත්තුවේ. උඩ ගහන්න. එතකොට උඩකින් මට ගැහුවා. ඉතින් ආයෙමත් ඔන්න ඔක මම අල්ලනවා. දැන් ගිහිල්ලා. ඊට චුට්ටක් ඉන්න. හරි දැන් ඉතින් මම ආයෙමත් මම කිව්වා මම ලූට් එක දාලා යන්න නැහැ කියලා. මම ඔතනින් ලූට් එක අරගෙන පැනගත්තා. යන වටෙන් යන්න බෑ. ඔතන හිටියොත් මට ආයෙ කන්න වෙනවා. ඔතන බිමත් එකෙක් ඉන්නවා. අතන උඩත් ඉන්නවා. ඉතින් මම ඔතනින් මගේ ලූට් එක හරියට බරගත්තා. ඊට අස්යා අරගෙන ගියා. ඉල්ලා ඉන්න අනිත් එනිමියත් ආයෙමත් හම්බ වෙද්දී එනිමියෙක්. මම ගිහිල්ලා ආයෙමත් මම ගියේ ෂිප් එකකට යනවායි. ඔතනින් ලූට් එකක් ගන්නවා එයා ඩ්‍රොප් එකෙන්. එයා ඩ්‍රොප් එකෙන් ගන්න එක අරගෙන මගේ ෆ්‍රෙන්ඩ්ව අල්ලන්න ගියේ. ඌ අල්ලන්න කොයින් ටිකත් කඩාගෙන ගියා. ඊට පස්සේ ආයෙමත් අස්යා අරන් යනකොට උඩින් එනිමියෙක් එනවා. මේ එනිමියට ගහන්න නැද්ද අපේ අනිත් එක්කෙනා ගහලා ඉවරයි පළවෙනි එක්කෙනා. ඊට පස්සේ මම කෙලින්ම ගියා ෂිප් එකකට. ඔය කොයින් ටිකත් කඩාගෙන මම කිව්වේ දෙවනේ සුපිරිම වලිය තමයි දැන් ඔයාලට බලන්න වෙන්නේ. එතන සුපිරි වලියක් ගියා.
ඊට ඔතන ඔය සේරම සුපිරි වලියට අයත් ඒවා ඔතන එකයි. ඊට පස්සේ ඕවා හීල් කරද්දි උඩින් එක්කෙනා උටත් ගැහුවා. ඊට පස්සේ අපේ එක්කෙනා මැරිච්ච නිසා මම එයාව අල්ලන්න ඉක්මනට ෂොප් එකට ගිහිල්ලා අතන ගෙදර උඩට නැග්ගත්තා. වඩ ඉන්න නගිනවා. මම මේ ගේන්නේ මැච් එකේ රෙකෝඩ් එක. මම යනකොට ඊට පස්සේ ගිහිල්ලා වටයක් ගිහිල්ලා ඉතින් ගෙදර උඩට නැග්ගත්තා. එතන දැන් අර පැත්තේ වලියකුත් යනවා. ඔතනමත් අල්ලුවා මගේ ෆ්‍රෙන්ඩ්. අතනින් වලියක් යනවා. ඒ වලියට එන්ටර් වුණාද? බැසුණා. ඊට පස්සේ ඉතින් මම එන්ටර් වුණා ඔන්න වගේ වලියට. උගේ කිල් එක ඉස්සුවා. ඊට පස්සේ තව එකෙක් ඉවරයක් කරා. ඊට පස්සේ තව එකෙක් ආවා උගේ ටීමේට්. මූණ ඉවරයක් කරගන්න බැරි වුණා. ඌ මගේ ෆ්‍රෙන්ඩ් ගැහුවා. ඊට පස්සේ නම් ඉතින් මට කිල් ගහ ගන්න බැරි වුණා. නෑ තව එකෙක් ගැහුවා. එකෙක් නෙමෙයි 3ක් 4ක් ගැහුවා තව. සෝරි. පොඩ වැරදුනා. හරි ඕකට ගැහුවා. ඊට පස්සේ මාව ඇල්ලුවා ෆ්‍රෙන්ඩ් මාගේ. ඊට පස්සේ ආවත් ඔය වටෙන් යද්දෙන් තව එකෙක් සෙට් වුණා. මම වටෙන් ගියා මම. ඔන්න ඔතනින් තව එකෙක් සෙට් වුණා. ඊට පස්සේ ඕකට ගහලා තව වටයක් ගියා. එතකොට තව එකෙක් සෙට් වුණා. අපේ යාළුවට ගහනවා එක්කෙනෙක්. එයාටත් ගැහුවා මම. ඊට පස්සේ මම ගියා. ඔතනදී එක්කෙනෙක් දැක්ක උඩ ටිකක් ෆයර් කරා. ඔන්න ඔතනදී තමයි ෆයර් කරේ. ඊට පස්සේ ඉතින් උට ගහන්න යනකොට පැත්තකින් ගහන්න ගත්තා. ඊට පස්සේ මෙඩියක් දාගෙන උට ගහන්න උගේ පැත්තට දුවන්න ගත්තා. අරු අතහැරලා. ඊට පස්සේ වෝල් එක කඩන්න බලද්දී අරු දිව්වා. ඉතින් මමත් ගේ ඇතුළට ගියා ඉන්නේ කියලා. ඉන්නකොට දෙන්නයි. එක්කලග දෙන්නෙක් හිටපු නිසා එතන කෑවම. ඊට පස්සේ මගේ ෆ්‍රෙන්ඩ්ලා තමයි ගහන්නේ. ඔය තුන්වෙනි එක ටිකක් හරි හොඳයි. පළවෙනි එක අන්ත බොටානේ. උට කොහොමවත් ගහ ගන්න බෑ. මොන බලන්න. දැන් ඔක එනවා. එනිමියා ඉන්න ඌවත් පාස් කරගෙන යන්නේ. උට කොහොමවත් ගහ ගන්න බෑ මැච් එකෙන් සෙට් වෙච්ච